අද ජීවිතෙච්ච උන් දන්නේ අපි කවුද කියලා. හොඳින් ඉන්නම දෙන්නේ නැහනේ. රතේ! ඒ දුදුවා! ඉතින් ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් බලන්න තමයි අද ආවේ. ඇත්තටම ප්‍රදීප් කොහොමත් හැමදාම තමන්ගේ නිර්මාණ ඇතුලේ වෙනස්ම දෙයක් ලංකාවේ ප්‍රේක්ෂකයින්ට දුන්න කෙනෙක්. ඉතින් චිත්‍රපට ලෝකයටත් ඔහුගේ මේ පළවෙනි චිත්‍රපටයේ ඒ වගේම මේ නිර්මාණයත් ඉතාමත්ම වෙනස් විදිහට කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් හොඳම විශේෂ ගන්නේ නළු නිලියන් පාවිච්චි කරලා මේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සන වැඩක්. මම සියලුම නළු නිලියන්ට සුබ පතනවා මේ වෙලාවේ. අයිස්ක්‍රීම් ෆිල්ම් එකේ ප්‍රීමියර් එක අද දවස. ඉතින් ටිකක් කාලයකට කලින් කරපු චිත්‍රපටයක් වුණාට අද කරා වගේ ෆීලිං එකක් ආවා ෆිල්ම් එක බැලුවට පස්සේ. ඉතින් මේක කලන ගුණසේකර ගේ පිටපතක් වෙනස්ම විදිහේ පිටපතක් වෙනස්ම විදිහේ කතන්දරයක්. ඒක බලන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට. ඒ වගේම අධ්‍යක්ෂකවරයා ප්‍රදීප් ධර්මදාස, ප්‍රොඩියුසර් අපේ නිෂ්පාදකවරයා සුජීව විතානගේ ඩොක්ටර් සුජීව විතානගේ. ඉතින් අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් ශ්‍රී ලංකන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් මේක ඇතුලේ ටැලන්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැමෝගෙම නම් මෙතන කියන්න ගියොත් එක නමක් හරි අමතක වුණොත් මේක අපරාධයක්. නමුත් මේ වෙලාවේ මතකයට නම් එන නම් තමයි මම මේ කියන්නේ. ඉතින් මංජුල වෙඩිවර්ධන ඔහුගේ වචන, එතකොට මේ ස්ක්‍රිප්ට් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ කල්ල ගුණසේකර, ඉතින් ගොඩාක් ටැලන්ට්ස් මේක ඇතුළේ ඉන්න දිනුජ් ජාගොඩ. ඒ වගේම මේ රූපරාම මේ විදිහට ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ මේක පිටිපස්සේ විශාල කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම තමයි අපේ තාක්ෂණික කණ්ඩායම, අපේ ටෙක්නිකල් ක්‍රූ එක. ඉතින් ඔවුන්ටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පුද කරන්න ඕනේ කියලා හිතනවා මේ සාර්ථකත්වයත් එක්කම. හිත ඉන්න දෙයක් නෑ රයිනා. අද තමයි දවස. දෙකකින් විතර මේ හයිස්ට්‍රක්චර් හොරකෑම කන්න දීලා දෙයියන්ගේ ලේඩ හදන්නේ. අයිස්ක්‍රීම් දිය වෙන්න කලින් බලන්න කියලා තමයි කියන්න දෙන්නේ. ඇත්තටම චිත්‍රපටිය රූගත කරලා ටික කාලයක් වෙනවා. අවුරුදු 9ක් වගේ. පහුගිය කාලේ පැවතිච්ච කොරෝනා, ඊට පස්සේ රටේ පැවතිච්ච වාතාවරණ හේතුවෙන් කාලයක් ගියා. ඉතින් බොහොම සන්තෝෂයි අවුරුදු 9කට පස්සේ ඒ රූගත කරපු චිත්‍රපටිය අද මහජනයා ප්‍රදර්ශනය ආරම්භුවා. අවුරුදු 9කට පස්සේ බැලුවට 9ක කිසිම වයසක් ගිහිල්ලා නැහැ. චිත්‍රපටිය තාමත් තරුණයි තාම. මම හිතන්නේ මේ අවුරුද්ද එන්න දින සිංහල චිත්‍රපටි වලින් ඉතාම වෙනස්, අර හැමදාම අපි කියන වෙනස නෙමෙයි, ඊට වැඩිය ගොඩක් වෙනස් වැඩක් මේක. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයෝ හැමෝටම එන්න පුළුවන්. ගෙවල් වල දුවා දරුවෝ ඔක්කොම එක්කගෙන ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් සිනමා කෘතිය අද එළි දැක්වෙනවා, මහජන ප්‍රදර්ශන සඳහා රිලීස් වෙනවා. ඉතින් මට සතුටුයි අවුරුදු 10කට විතර කලින් මම ලියපු පළවෙනි සිනමා කෘතිය මේක. ඒ කාලේ අපිට වුණා වුණේ සාමාන්‍යයෙන් විඩාවබර මනසට, සිනමා මනසට ආපහු අර පරණ කාලේ මතක් කරලා දෙමින් පොඩි සිනමාවට නැවුම් ගමනක් ගේන්න. සිනමාව නිකන් අයිස්ක්‍රීම් එකක් වගේ වෙහෙස කර මිනිස්සුන්ට පොඩි අයිස්ක්‍රීම් එකක් ලබා දෙන්න. මම හිතනවා යම් කිසි සාර්ථක සිනමා කෘතියක් ඔබ වැළඳගනි. ඔබට අවශ්‍ය ආතල් එකේ තියෙනවා. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා ශ්‍රී ලාංකික සියලුම දෙනාට, ලංකාවේ ඉන්න, ලංකාවෙන් පිටේ ඉන්න ශ්‍රී ලාංකික සියලුම දෙනාට ඔබ මේ අයිස්ක්‍රීම් එක අනිවාර්යෙන් රස විඳින්න. ඒක ඔබට සිනමා ආතල් එකක් ලබා දෙන සිනමා කෘතියක් වෙයි. ජය වේවා. දුදුව රදීව දීපා. කොමිට බා. හොඳයි කියන්නේ. කාලයකට පස්සේ බයිස්කෝප් එකක් බැලුවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම ප්‍රදීප් ධර්මදාසගේ මේ චිත්‍රපටය අමුතුම ආකාරයේ චිත්‍රපටයක්. චිත්‍රපටය පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකල් දුවනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ චිත්‍රපටයටත් ලංකාවේ සිනමා ශාලාවල ඒ වගේ එක හැල්මේ දුවන්න ලැබේවා කියලා. අමුතුම කතා තේමාවක්, සරල කතා තේමාවක්. ඉතින් මිනිස්සුන්ගේ හිත අවුල් කරන කතාවක් නෙමෙයි, ටිකක් hina වෙලා විනෝදයෙන් බලන්න පුළුවන් බොහොම අපූර්ව තේමාවක් රැගත් චිත්‍රපටයක්.
ඉතින් කාලෙකට පස්සේ හේමාල් ආය අපිට දකින්න පුළුවන් ප්‍රධාන චරිතයකින්. ඉතින් ප්‍රදීප් මං හදවතින්ම සුබ පතනවා මේ පළමු සිනමා වෑයම දියවෙන්න කලින් අයිස්ක්‍රීම් බලන්න කියලානේ කියන්නේ. මම ඕගොල්ලන්ට කියන්නේ දියවෙන්න කලින් අයිස්ක්‍රීම් බලන්න. අලුත් අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. අලුත්ම තාලේ අපූර්ව චිත්‍රපටයක් පටන් ගත්ත වෙලේ ඉඳන් දුවනවා අයිස්ක්‍රීම් දුවන්න කියලා සිනමා හල් වල ප්‍රාර්ථනා කරනවා. ප්‍රදීප් ඔබට ජය. ප්‍රදීප් ධර්මදාසයන් විසින් ප්‍රථම වරට අධ්‍යක්ෂණය කරන ඔහුගේ පළමු සිනමා නිර්මාණය අයිස්ක්‍රීම් අද සිට සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනවා. ප්‍රේක්ෂකයන්ට විවෘත වෙනවා. ආරාධනය කරනවා බොහොම ආදරයෙන් මේ සිනමා පටය නරඹන්න. ප්‍රදීප් ධර්මදාස කියන්නේ වෙනත් ආරක අධ්‍යක්ෂකවරයෙක් කියලා පළවෙනි නිර්මාණයෙන්ම ඔහු ඔප්පු කරලා තියෙනවා. ඉතින් මෙහි බොහොම පරිණත ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ නළු නිලියන් කැලක් රඟපානවා. ජයලත් මනෝරත්නයන්, හේමාල්, එතකොට සරත් කොතලාවල, මදුෂා නානයක්කාර, චමිල පීරිස්, ඒ වගේම ආනන්ද කුමාරුන් හැවැනි විශාල නළු නිලි කැලක් මේව චිත්‍රපටි සැරිසරනවා. ඉතින් සිනමාවේ උන්නතිය තකා සිංහල සිනමාවේ ඉදිරිය තකා සිනමා ශාලාවලට ගොඩවැදී මේ අලුත් ආරක අත්දැකීම රස විඳින්න කියලා අයිස්ක්‍රීම් නරඹන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අයියෝ තාත්තේ මොරකෝ මේකට කරගන්න දුවට මේ මොකද උනේ තාත්තේ. ඉතින් අද සුවිශේෂී දවසක්. මොකද ප්‍රදීප් ධර්මදාස කියන සිනමා අධ්‍යක්ෂකවරයාගේ පළවෙනි සිනමා නිර්මාණය මේක. මොකද එයාගේ අධ්‍යක්ෂකන යටතේ සිටවිච්ච ඇහිපිල්ලමක් යට ඒ වගේම ත්‍රිලෝකා සමනලට වෙඩි තියන වගේ නිර්මාණ අපි ටෙලි නිර්මාණ හරහා දක්වලා තියෙනවා සහ මම ඉතාමත් ආසාවෙන් බලපු නිර්මාණ ඒවා. ඉතින් එයාගේ පළවෙනි සිනමා නිර්මාණය වෙච්ච එක මේක විශේෂ අවස්ථාවක්. සහ ඒකට සම්බන්ධ වීමට ලැබීම සහ එයා තෝරාගෙන තියෙන සුවිශේෂී කාස්ට් එකක් එක්ක වැඩ කරන්න හම්බ වීම සහ ප්‍රදීප් අයගේ අධ්‍යක්ෂණය යටතේ සහ චින්තා අයියා DOP නාරද අයියා මේ කට්ටිය තෝරාගෙන තියෙන සුවිශේෂී ටීම් එක සහ කාස්ට් එකත් එක්ක වැඩ කරන්න හම්බ වෙච්ච එක මට ලැබිච්ච විශ්වවිද්‍යාලයකට ගියා වගේ ලැබිච්ච ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයගලන්ට මම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න. ඔයගලන්ගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අපිට වැදගත් වෙනවා. ඉතින් අපි ෆිල්ම් එක බලලා කතා කරමු. ඇවිල්ලා බලන්න පවුලේ ඔක්කොමලත් එක්ක බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක. ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපටය ගැන මම දෙයක් කිව්වොත් ප්‍රදීප් අයියා කවදාකවත් සාමාන්‍ය නිර්මාණයක් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි යථාර්ථයේ බොහොම නිර්මාණශීලී විදිහට වෙනස් විදිහට අපිට දෙන කෙනෙක්. ඉතින් අයිස්ක්‍රීම් චිත්‍රපටය ගැන කිව්වොත් අපි කාලා තියෙන සියලුම අයිස්ක්‍රීම් වලට වඩා බොහොම රසවත් අත්දැකීමක්. ජීවිතේ අපි හැමෝටම හීන තියෙන අඩු වැඩි වශයෙන් ඒ හීනත් එක්ක අපි හැමදාම ජීවත් වෙන්නේ කොහොමද? ඒකට ලං වෙන්න හදන්නේ කොහොමද? ඒකත් එක්ක අපි අර හීන ලෝකේ අපි රස විඳින්නේ කොහොමද කියන එක මේ චිත්‍රපටය පුරාවටම කියවෙනවා. හේමාල් සරතයිලා හරියට දුවනවා. ඒ දිවිල්ල මම දකින්නේ අපි හැමෝම යන රේස් එක වගේ. අපි හැමෝටම තරඟයක් තියෙනවා. හැමෝටම මහන්සියක් තියෙනවා. ඉතින් ඒක බොහොම ලස්සනට මේ චිත්‍රපටයෙන් වෙනස් විදිහට පෙන්නලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට මම ආරාධනා කරනවා අයිස්ක්‍රීම් චිත්‍රපටය අනිවාර්යෙන්ම පවුලත් එක්ක එකතු වෙලා බලන්න. ඇයි කියන සම්දිස්ථාන කීපයක් තියෙන අපිට හිතෙන ඒ හැම ඇයි කියන ප්‍රශ්නයකටම උත්තර අනිවාර්යෙන්ම හොයාගන්න. මොකද ඒක බොහොම රසවත් අත්දැකීමක්. ඔය සීන් එකට පස්සේ මොකක්ද වෙන සිද්ධිය කියලා ඔබට මතකද? ඒ අයිස්ක්‍රීම යන්න දෙන්න බංගට අල්ල බලලා. පශ්චාත් නූතනවාදී රාමුවක පැහැර ගැනීමේ කලාව. අයිස්ක්‍රීම් චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඇත්තටම අපේ සියලු දෙනාම විශාල වෙහෙසක් දැරුවා. මම හිතන්නේ සිනමා නිර්මාණය දකිනකොට පේන්න තියෙන එකේ මහන්සිය කොයිතරම්ද කියලා. සහ මට උවමනාවක් තිබුණා මගේ පළමු චිත්‍රපටය විදියට ටිකක් විශේෂ වූ තේමාවක් යටතේ නිර්මාණයක් කරන්න සහ සිනමාව ටිකක් අර මගේ පොඩි කැමැත්තක් තිබුණා බයිස්කෝප් පැත්තට බර සිනමා නිර්මාණයක් කරන්න. ටිකක් අපේ රටේ බයිස්කෝප් වගේ ඒවා ටිකක් අඩු නිසා ඒ අඩු කාලයක තමයි ඇත්තටම මම තීන්දුව කළේ එහෙම චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඉතින් ඔය මේකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ කලන ගුණසේකර සහ මේකේ චින්තක සෝමකීර්ති තමයි කැමරා අධ්‍යක්ෂවරයා. ඉතින් අපි මුලින් ඉඳලම මේ සිනමා නිර්මාණය වෙනුවෙන් අපි තුන්දෙනා සෑහෙන්න කතා බහ කළා, හමු වෙලා. ඉතින් මේ හැම දෙයක් ඇතුළෙම තමයි අයිස්ක්‍රීම් ගොඩ නැගෙන්නේ. ඒකෙත් මම කලන එකතු වෙලා මම හිතන්නේ ස්ක්‍රිප්ට්ස් කීපයක් අපි ලිව්වා. නමුත් අපිට උවමනා කරපු තැනට පත් වෙන්න පුළුවන් වුණේ අයිස්ක්‍රීම් සිනමා නිර්මාණයත් එක්ක. ඒත් එක්කම අද ඉඳලා
ලංකාවේ සියලු දෙනාටම අයිස්ක්‍රීම් චිත්‍රපටයේ රස විඳින්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි කියන්නේ දිය වෙන්න කලින් රස විඳින්න කියලා. මොකද අපි මෙච්චර කල් අයිස්ක්‍රීම් චිත්‍රපටය තියාගෙන සහ චිත්‍රපටයේ අයිස්ක්‍රීම් එක මම ඇතුළු අපේ නිර්මාණාත්මක කණ්ඩායම සියලු දෙනාම රස විඳ. ඉතින් අද ඉඳලා ඔබ සියලු දෙනාටම අපි විවෘත කරලා තියෙනවා. අද ඉඳලා ඔබ සියලු දෙනාගේම අතරපත් කරලා තියෙනවා අයිස්ක්‍රීම් දිය වෙන්න කලින් රස විඳින්න කියලා. උණුසුම් චිත්‍රපටයක් නැරඹුවා තරුණ නිර්මාණකරුවන්ගේ වෑයමක් මම හිතන්නේ ප්‍රතිඵලයේ තියෙනවා. විශේෂ කාරණේ තමයි අවුරුදු 10කට කලින් තමයි මේ නිර්මාණය වුන් කරන්නේ. එතකොට ඔවුන්ගේ තිබිච්ච ශක්තිය, උනන්දුව සහ ධෛර්යය සහ ඒ එනර්ජි එක අපි අගය කරන්න ඕනේ අනිවාර්යෙන් සිනමාවේදී. මොකද අවුරුදු 10ක් සිනමාකරුවෙකුගේ සිනමාපටයක් ප්‍රේක්ෂකයා අතරට යන්න ප්‍රමාද වෙනවා කියන්නේ මම හිතන්නේ සිනමාව පැත්තෙන් ගත්තොත් ප්‍රේක්ෂකයා පැත්තෙන් ගත්තොත් විශාල අසාධාරණයක් කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මේ මොහොතේ මේ වසර පුරා තරුණ සිනමාකරුවෝ ඔවුන්ගේ සිනමාපට මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරමින් ඉන්නවා. ඉතින් මම මේකත් ඒ අවස්ථාවේ ඒ නිර්මාණ ගොන්නේ නිර්මාණයක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් මම විශේෂයෙන් සන්තෝෂ වෙනවා ඒ ශිල්පීන් හැමෝටම සහ රංගන ශිල්පීන් හේමාල් සරත් කොතලාවල ඇතුළු අනිත් හැමෝම ඉතාමත්ම උණුසුම් රංගනයක යෙදෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ඉතා රසවත් අත්දැකීමක් වෙයි මේ චිත්‍රපටයේ නරඹන එක. ඉතින් ආරාධනා කරන හැමෝටම ලාංකික සිනමාවේ යම්කිසි උණුසුමක් තියෙනවා මේ කාලවකවානුවේ. මේ ඉතින් ඒ හැමෝට ඇවිල්ලා සිනමාව රස විඳලා මේ සිනමාකරුවන් දිරිගන්වන්න කියලා හැමෝටම මම ආරාධනා කරනවා. අයිස්ක්‍රීම් ඇවිල්ලා නරඹන්න ඉතා හොඳ උණුසුම් නිර්මාණයක්. වෙරෝනිකා වරේ උඹට චරිතයක් තියෙනවා. චරිතයක් මට වංශකාරී ඔය ඇස් අගිස්සි ගැස්සි වෙස් ගැලවෙනකොට ලස්සන සීන ගවනවා. මම හිතන්නේ ප්‍රදීප් ධර්මදාස කියන්නේ ටෙලිඩ්‍රාමා ෆීල්ඩ් එකේ ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් කියන එක අපි කවුරුත් දැනගෙන හිටියා. ඒක හැමෝම දන්නවා. හැබැයි මේ ප්‍රදීප්ගේ කුරුඳුල් සිනමා නිර්මාණය අයිස්ක්‍රීම් ඉතින් මම හිතනවා බයිස්කෝප් එකක් ඇතුලේ බයිස්කෝප් එකක් තියෙන නිර්මාණයක්. ඒක හරි රහ වැඩක්, අමුතු වැඩක්. ප්‍රදීප් කොහමදත් එම අමුතු වැඩවලට කැමති කෙනෙක්. කලණගෙත් එක්ක එකතු වෙලා ලස්සන සුන්දර බයිස්කෝප් ස්ක්‍රිප්ට් එකක් අයිස්ක්‍රීම් කියන්නේ වගේම රහ ෆ්ලේවර්ස් ගොඩක් එකතු කරන් කරපු නිර්මාණයක්. මේකේ හැම චරිතයකටම ඉන්නේ ඊටාම දක්ෂ නළු නිළියෝ. ඉතින් මම හිතනවා ශ්‍රී ලාංකීය නිර්මාණ ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ බලන්න ශ්‍රී ලාංකේය නිෂ්පාදකවරුන්ට හයියක් වෙන්නට අයිස්ක්‍රීම් වගේම ලංකාවේ නිපද වෙන ලංකාවේ අධ්‍යක්ෂණය වෙන හැම චිත්‍රපටයක්ම බලන ඔයගොල්ලෝ එන්න. ඔයගොල්ලෝ ආවොත් තමයි අපි රැකෙන්නේ මේ චිත්‍රපට ශාස්ත්‍රය තුළ වගේම කලාව තුළ. මම ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් ඉල්ලනවා වෙනස් විදිහේ අයිස්ක්‍රීම් එකක රස බලන්න ඕන නම් එන්න. වෙන අලුත් වැඩක රස බලන්න ඕන නම් එන්න ඇවිත් බලන්න අයිස්ක්‍රීම්. ඉතින් ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණය යටතේ අයිස්ක්‍රීම් හැදෙනවා. ඉතින් ඇත්තටම අයිස්ක්‍රීම් කියන්නේ මම හිතන්නේ අමුතු කියන්නේ වෙනම කතා තේමාවක් තියෙන චිත්‍රපටයක්. අපි සාමාන්‍යයෙන් සුපුරුදු අපි කතා තේමාවල් වලින් මිදිලා වෙනත් මාවතකට ප්‍රදීප් අපි අරන් යනවා. ඉතින් ඇත්තටම මම හිතන්නේ අයිස්ක්‍රීම් කියන චිත්‍රපටිය බැලිය යුතු චිත්‍රපටයක්. සිංහල සිනමාවේ තවත් එක් පියවරක් තැබුවා කියලා තමයි මට හිතෙන්නේ මේ චිත්‍රපටිය හරහා. ඉතින් අවසාන වශයෙන් ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඇවිත් චිත්‍රපටයේ රස විඳින්න කියලා. ඇවිත් රස විඳලා ඔබේ ගුණදොස් කියන්න. බොහොම ස්තුතියි. යකෝ තාත්තා කෙනෙක් කරන වැරද්ද බම්බ කලේ. ආයින මම ඔබට තාත්තා කියන්නේ බලාගන්න. සීනියාගත්ත ගන්න මොනක් වෙන්නේ තාත්තේ. අනේ දෙකිනේ. ඔබ මේ වැඩේට කැමති නැත්? කැමති නැත්තේ නෑ. අයිස්ක්‍රීම් එක හරිම රසයි. පොඩි කාලයක් ඇතුළත අපූර්ව රසවින්දනයක් ලැබුණු චිත්‍රපටයක්. මං හිතන්නේ මුළු පවුලටම එකතු වෙලා තමන්ගේ දරුවොත් එක්ක ඇවිල්ලා රස විඳින්න පුළුවන්. අපිව රස මන්දිරයකට ගෙනියනවා වගේ අවස්ථාවක් මේ පොඩි පැය එකමාර.
මුළු පවුලටම එකතු වෙලා තමන්ගේ දුවා දරුවන් එක්ක එකතු වෙලා බලන්න පුළුවන්. හේමාල්ට ආදරය කරන හැමෝටම හොඳ අවස්ථාවක් මේ ගොඩක් කාලෙකින් ආවේ. ඉතින් මේ අවස්ථාව නැති කරගන්න එපා. ප්‍රදීප්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය එන්න නරඹන්න අයිස්ක්‍රීම් දිය වෙන්න කලින් බලන්න. සර් අපි මේ චිත්‍රපටික පාටිකට ගියා. නළුවද? අපි දැකලා නැහැ නේ මීට කලින්. සීන තියනවා අරුමසි කතා හැදෙන විසිතුරු රටා මැවෙන අනිමිස සිරා පිරෙන සීන තියනවා. මාර්ග මහත්තයක මොනරු කනගාව කීන් කීන් ගානවා බං. සල්ලි නෙමෙයි බං.